මම දවස් සමග මේ වීඩියෝ එකෙන් කතා කරන්නට සූදානම් වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට ඇති උපක්‍රම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර. ඉතින් අපි මේ වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා මේ ගැන වැඩිදුර විස්තර අනිවාර්යයෙන්ම කතා කරමු. එහෙනම් රැඳෙන්න මහා සමගින් මේ වීඩියෝ එකේ අවසාන තප්පරයත් එක්ක. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව දැන් බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. දවල මන්දිරේ නම් පවසන්නේ හමුදා බල යෙදවීම ඇතුළුව සීලම විකල්ප සලකා බලමින් පවතින බවයි මේ සඳහා. සාකච්ඡා කෙරෙන ආර්ථික සහ දේශපාලන විකල්ප කිහිපයෙන් හමුදා ක්‍රියාමාර්ග එක් සාධකයක් පමණක් වුවද මෙයින් අදහස් වන්නේ එක් නේටෝ රටක් තවත් රටකට පහර දීමක්. විශේෂයෙන්ම මෙය නේටෝ සන්ධානයට බියකරු සිහිනයක් බවට පත්වනු නිසායි. ඇමරික එක්සත් ජනපදයේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය ඉතාමත් වැදගත් වන අතර රුසියානු සහ චීන නැව් දිවයින පුරා සෑම තැනකම ඇති බවට සාක්ෂි ඉදිරිපත් නොකරමින් ට්‍රම්ප් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශනකුත් කර තිබෙනවා. ඇමරික එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය සහ ඩෙන්මාර්ක් විශේෂඥයන්ගේ සහය ඇතිව අපි ජනාධිපතිවරයාගේ සෑම විකල්පයක් සඳහාම කළ හැකි සාධාරණීකරණය කිරීම පිළිබඳව මෙහිදී කතා කරන්නට සූදානම්. ආරක්ෂක විශ්ලේෂකින් පවසන්නේ ග්‍රීන්ලන්ත ඉක්මනින් අල්ලාගත හැකි නමුත් ප්‍රතිවිපාක විශාල වනු ඇති බවයි. භූගෝලීය වශයෙන් දැවැන්ත වුවද ග්‍රීන්ලන්තයේ ජනගහනය 58,000ක් පමණ වන අතර ඉන් 3/1ක් පමණ කේන්ද්‍ර වී ඇත්තේ අගනුවර වන නූක් වටාවන අතර ඉතිරි පිරිසෙන් වැඩි කොටසකෙහි බටහිර වෙරළ තීරයේ වාසය කරන පුද්ගලයන්. ග්‍රීන්ලන්තයට තමන්ගේම හමුදාවක් නොමැති අතර ඩෙන්මාර්කයෙහි ආරක්ෂාව සඳහා වගකිව යුතුයි. නමුත් එතරම් විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කිරීම සඳහා ඩෙන්මාර්ක සඳහා ඇත්තේ සීමිත ගුවන් සහ නාවිකවත්කම් ප්‍රමාණයක් පමණයි. එහි විශාල කොටසක් නඩත්තු කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් සුනකින් යොදාගෙන භාණ්ඩ සහ ජනතා ප්‍රවාහනය මත යැපෙන ඩෙන්මාර්ක විශේෂ මෙහෙයුම් ඒකකයක් වන සිරියස් පැට්‍රෝල් බලකාය විසින්. කෙසේ වෙතත් ඩෙන්මාර්කයේ පසුගිය වසර තුළ ග්‍රීන්ලන්තය ඇතුළු ආක්ටික් සහ උතුරු අත්ලාන්තික් කලාපවල ආරක්ෂක වියදම් සැලකිය යුතු වශයෙන් ඉහළ නංවා තිබුණා. ග්‍රීන්ලන්තයේ විශාල භූමි ප්‍රමාණය කුඩා ජනගහනය සහ තමන්ටම වෙන් වූ හමුදාවක් නොමැතිකම නිසාවෙන් එක්සත් ජනපදයට දැන් ග්‍රීන්ලන්තය පහසු ඉලක්කයක් බවට පත්ව තිබෙනවා. දැනටමත් දූපතේ වයිමලසිං පිහිටි පිටුෆික් කඳවුරේ 100කට වැඩි බට පිරිසක් ස්ථානගත කර ඇති බව සඳහන්. එම පහසුකම න්‍යායාත්මකව අනාගත මෙහෙයුම් සඳහා ආධාරකයක් ලෙස භාවිත කරන්නට පුළුවන්. ජර්මනිය ඩෙන්මාර්කයේ ආක්‍රමණය කිරීමෙන් පසු දෙවන ලෝක යුද්ධයේ සිට ඇමරික එක්සත් ජනපද හමුදාව සිය හමුදා සහ පණවිඩු හුමර මධ්‍යස්ථානයක් ලෙස එම කඳවුර පවත්වාගෙන යනවා. ඩෙන්මාර්ක ආරක්ෂක විශේෂඥයෙකු සහ රිස්ක් ඉන්ටෙලිජන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන හාන්ස් ටිටෝ හැන්සන් ග්‍රීන්ලන්තය අල්ලා ගැනීම සඳහා ඇමරික එක්සත් ජනපද මෙහෙයුමක් සිදුවිය හැකි ආකාරයක් පැහැදිලි කර තිබෙනවා. හැන්සන්ට අනුව පැරෂුට් හෝ හෙලිකොප්ටර් මගින් යෙදවිය හැකි ආක්ටික් පුහුණුව සහිත ඇලස්කාව පදනම් කරගත් 11 වන ගුවන් සංග්‍රාමික ඒකකය ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සහය ඇතිව ඕනෑම ආක්‍රමණයකට නායකත්ව දෙනු ඇති බවට ඔහු අනාවරණය කොට තිබෙනවා. ඔහුගේ එම ප්‍රකාශය අවදානම් තක්සේරු කිරීමේ සහ ඔත්තු සේවා සමාගමක් වන CV ලයින්හි ප්‍රධානී බ්‍රිතාන්‍ය හමුදාවේ අතිරේක නිලධාරියෙකු වන ජස්ටින් ක්‍රම්ප් විසින් තහවුරු කර තිබෙනවා. ඇමරික එක්සත් ජනපදයේ විශාල නාවික බලයක් ඇති අතර යාත්‍රාවලින් විශාල බට පිරිසක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසාවෙන් ග්‍රීන්ලන්ත ජනගහනයට ඇමරිකානු හමුදාව වෙත මුහුණ දීමට කිසිම හැකියාවක් පවතින්නේ නැති බවටද මෙම විශේෂඥයින් අනාවරණය කොට තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ හිටපු නිලධාරීන් සහ ආරක්ෂක විශ්ලේෂකයන් කිහිප දෙනෙකු පැවසුවේ එක්සත් ජනපද යුරෝපීය සන්ධාන සඳහා එහි දුරදිග යන අර්බුද සැලකිල්ලට ගැනීමේදී ග්‍රීන්ලන්තයට එරෙහිව ඇමරිකානු මිලිටරි මෙහෙයුමක් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු බවයි. එය පැහැදිලිවම සීලුම ජයතන්ත්‍ර නීතිවලට පටහැනි ක්‍රියාවක් වේවි. ඔවුන් ඇමරිකානු එක්සත් ජනපදයට තරජනයක් නොවෙනවා පමණක් නොවේ. ඔවුන් ඇමරිකාවේ ගිවිසුම්ගත සංඝයෙක්. හිටපු නාවික CIA පැරාමිලිටරි නිලධාරී සහ නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් මික් මල්රොයි මහතා එලෙසින් පැවසුවා. දවල මන්දිරය මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළහොත් කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා ක්‍රියාත්මක වීම නැවැත්වීමට යුද බලතල පනත භාවිතා කරන නීති සම්පාදකයන් ඒට විරුද්ධ වනු ඇතැයි මල්රොයි මහතා තවදුරටත් පැවසුවා. නේටෝ සන්ධානය විනාශ කිරීමට කොංග්‍රසයේ සහයෝගයක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔහු තවදුරටත් මෙලෙසින් පවසනවා. අපි දැන් කතා කරමු ඇමරිකාව හදිසි හෝ ග්‍රීන්ලන්තයේ මිලදී ගැනීම සිදු කළොත් කුමක් වේද කියලා.
ඇමරික එක්සත් ජනපදයේ විශාල මුදලක් ඇති නමුත් නෝක් සහ කෝපන්හේගන් බලධාරීන්ට අනුව නම් ග්‍රීන්ලන්තය අලෙවි කිරීමට තීරණයක් ගෙන නැහැ. BBC හි ඇමරික එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති සහකරු වන CBS මාධ්‍ය වාර්තා කළේ නීති සම්පාදකයෙකු සහ දැනුවත් මූලාශ්‍රයකට අනුව ග්‍රීන්ලන්තය මිලදී ගැනීම ඇමරිකානු පරිපාලනය කැමැතිම සැලැස්ම වන අතර එය දවල මන්දිරයේ සුපුරුදු ස්ථාවරයට වඩා වෙනස් එකක් බව රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ කොංග්‍රසයට පවසා තිබෙනවා. ග්‍රීන්ලන්තය විකිණීමට අවශ්‍ය වුවද ගණදුණු ඉතාමත් සංකීර්ණ වනු ඇති බවටත් වාර්තා පළ වෙනවා. ඕනෑම අරමුදලක් ඇමරිකානු කොංග්‍රසය මගින් අනුමත කරගත යුතු අතර ගිවිසුම මගින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා සෙනෙට් සභාවේ 3/2 සහය අවශ්‍ය වෙනවා. නමුත් ප්‍රවීණයන් පවසන පරිදි ඒ සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කටයුත්තක් වනු ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම යුරෝපා සංගමයටද මේ ගිවිසුමට අත්සන් කිරීමට නිසැකවම සිදු වෙනවා. ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය හෝ කොංග්‍රසය සම්බන්ධ කර නොගෙන ඒකපාර්ශ්විකව ගිවිසුමකට එළඹීමට න්‍යායාත්මකව උත්සාහ කළ හැකිවද විශේෂඥයින් විශ්වාස කරන්නේ ඒට ඉඩක් නොමැති බවයි. කොළඹියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර විශේෂඥයෙකු වන මහාචාර්ය මොනිකා හකින් පැවසුවේ ඩෙන්මාර්කය ඇමරික එක්සත් ජනපදයේ සමග ග්‍රීන්ලන්ත භූමිය පැවරීම සඳහා කොන්දේසිවලට එකඟ වන තත්ත්වයක් යමෙකුට සිතාගත හැකි බවයි. නමුත් එය ජාත්‍යන්තර නීතියට සම්පූර්ණයෙන්ම අනුකූල වීමට නම් එවැනි ගිවිසුමකට ස්වයං නිර්ණය සඳහා ග්‍රීන්ලන්ත සහභාගීත්වයේද සම්බන්ධ කර ගැනීමට නිසකවම සිදුව නැති බව ඇය තවදුරටත් පැවසුවා. දූපත මිලදී ගැනීම සඳහා කොපමණ මුදලක් වැය වේද යන්න පැහැදිලි නැහැ. ඒ වගේම මේ ට්‍රම්ප්ට සංකීර්ණ සිද්ධියක් වුණ ඇති බවටත් වාර්තා පළ වෙනවා. අයිස් වලින් වැසී ගිය දූපතක් සඳහා එක්සත් ජනපද බදු ඩොලර් බිලියන ගණනක් හෝ ට්‍රිලියන ගණනක් වියදම් කිරීමේ අපේක්ෂාව ට්‍රම්ප්ගේ මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කඳවුර කලබලයට පත් කරන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම වෙනිසුලාවේ නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෑත මෙහෙයුමෙන් පසුව ඇමරික එක්සත් ජනපදයේ හදිසියේ හෝ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අපොහොසත් වුවහොත් ට්‍රම්ප් නිසකවම හමුදා ක්‍රියාමාර්ගයකට එළඹීම සම්බන්ධයෙන් වඩාත්ම බැරෑරුම් ලෙස සලකා බැලිය හැකි බව විශේෂඥ ට්‍රම්ප් සිතනවා. ට්‍රම්ප් එහෙම කියයි. හොඳයි අපි ඒක ගන්න යන්නේ. ඔහු එහෙම කියයි. විශේෂඥ ට්‍රම්ප් ඇමරික එක්සත් ජනපද ජනාධිපතිවරයා එලෙසින් පවසන බවට මෙහිදී පැවසුවා. රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවසුවේ ග්‍රීන්ලන්තයේ අත්පත් කර ගැනීම ගැන සලකා බැලූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ට්‍රම්ප් නොවන බවයි. 1946 වර්ෂයේදී ජනාධිපති හැරි ට්‍රූමන් ග්‍රීන්ලන්තය මිලදී ගැනීම සඳහා ඩෙන්මාර්කයට ඩොලර් මිලියන 100ක රත්රන් ලබා දීමට යෝජනා කළ බවත් ඔහු මෙහිදී සඳහන් කරා. ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් බහුතරයකට ඩෙන්මාර්කෙන් නිදහස අවශ්‍ය බව මත විමසුම් වලින් පෙනී යන කරුණක්. එහෙත් ඔවුන් එක්සත් ජනපදයේ කොටසක් වීමටද කැමැත්තක් නොදක්වන බව මත විමසුම් වලින් අනාවරණය වෙනවා. එසේ වුවද කෙටි කාලීන මූල්‍ය දිරිගැන්වීම හෝ අනාගත ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් දූපත් වාසීන්ගේ ප්‍රසාදි දිනා ගැනීම උත්සාහයක් ඇමරිකාවට දිජත් කරන්නට පුළුවන්. ඇමරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ බුද්ධි අංශ ග්‍රීන්ලන්ත නිදහස් ව්‍යාපාරය අධීක්ෂණය කිරීම වැඩි කර ඇති බවත් පරිපාලනයේ අරමුණු සඳහා සහාය දක්වන පුද්ගලයන් හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. භූමූලෝපායක විශේෂඥයෙකු වන ඉම්රාන් බයෝනි BBCට පැවසුවේ හමුදා ක්‍රියාවකට යොමු වීමට වඩා බලපෑම් සහගත ව්‍යාපාරය දියත් කිරීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි බවයි. මෙම ව්‍යාපාරය ග්‍රීන්ලන්තය නිදහස් කර රැගෙන යාමට දීමත් කළ හැකි බවද ඔහු තවදුරටත් එහිදී පවසනවා. ග්‍රීන්ලන්තය ස්වාධීන වූ පසු ඇමරික එක්සත් ජනපදයේ හවුල්කරකු විය හැකි බවත් හමුදා ක්‍රියාමාර්ග සඳහා වන පිරිවැය අධික වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසනවා. මෙවැනි ගණදෙනු මීට පෙර සිදු වී තිබෙනවා. නිදසුනක් වශයෙන් එක්සත් ජනපදයේ ඔවුන්ගේ ආරක්ෂක අයිතීන් භාවිතා කිරීමට ඇමරික එක්සත් ජනපදයට ඉඩ දෙන ස්වාධීන රටවල් වන පලාවු, මයික්‍රොනීසියාව සහ මාර්ෂල් දූපත් සමග සමාන ගණදෙනු කර තිබෙනවා. ඒ වෙනුවට මෙම රටවල් තුනේ පුරවැසියන්ට ඇමරික එක්සත් ජනපදයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට ඇමරිකාව අවස්ථාව ලබා දී තිබෙනවා. එහෙත් දැනට පවතින ගිවිසුම් යටතේ ග්‍රීන්ලන්තයට අවශ්‍ය තරම් හමුදා බට පිරිසක් ගෙනීමේ බලය දැනටම ඇති ට්‍රම්ප්ට මෙයින් සෑහීමකට පත්වෙන්නටද බැහැ. නමුත් මෙවැනි ගණදෙනුවක් යටතේ ආක්ටික් අයිස්ට පිහිටි ග්‍රීන්ලන්තයේ විශාල khනිජ සංචිතවල අයිතිය ඇමරික එක්සත් ජනපදයට ලබා දීමට තීරණයක් පවතින්නේද නැහැ. ඩෙන්මාර්ක් විශ්ලේෂක හැන්සන් පැවසුවේ ග්‍රීන්ලන්ත ජනතාව ඒට විරුද්ධ නම් හමුදාව භාවිතා නොකර ග්‍රීන්ලන්තය අල්ලා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් අසාර්ථක වන බවයි. මේ වන විට ග්‍රීන්ලන්තයේ කිසිදු දේශපාලන පක්ෂයක් එක්සත් ජනපදයට සම්බන්ධ වීමට උත්සාහයක් දරන්නේද නැහැ. ග්‍රීන්ලන්තය නැවත යුරෝපා සංගමයේ සමාජිකයෙකු වීමට වැඩි ඉඩක් පවතින බව විශ්ලේෂක හැන්සන් මෙහිදී පවසනවා. එසේම වත්මන් එක්සත් ජනපද පරිපාලනයට ඇත්තේ තවත් වසර 3ක් පමණයි. ග්‍රීන්ලන්තයේ ජනතාවට සමහර විට වසර 1000ක ශිතිජයක් තියෙන්න පුළුවන්. ඉතින් මම ඔබත් සමග මේ වීඩියෝ එකෙන් කතා කරේ
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලාන්තය අල්ලාගැනීමට ඇති උපක්‍රම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර. ඉතින් මම හිතනවා ඔබ සමග මේ වීඩියෝ එකකින් ඒ සම්බන්ධව වැඩිදුර විස්තර කතා කරා කියලා. ඉතින් මම දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකෙම යුද්ධමය ත්‍රාසජනක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.